වේ ප්‍රෝටීන් ගන්න අමාරුයි. ඒකට ගෙදරදි මොකක් හරි ඩ්‍රින්ක් එකක් හදාගන්න පුළුවන්. ඉන්බොක්ස් එකෙත් පිරිලා තියෙන මැසේජ් එකක් තමයි ඔය. වේ ප්‍රෝටීන් ස්කූප් එකක කැලරි 200 සීමාවේ තමයි තියෙන්නේ. එතකොට ඔයා ගෙදරදි මොන ඩ්‍රින්ක් එක හැදුවත් කැලරි 200 සීමාවේ නවත්තන්න බෑ ප්‍රෝටීන් ග්‍රෑම් 25කට. අනිවාර්යයෙන්ම ඔයාට කැලරි 200 සීමාවට වැඩිය යන්න ඕනේ. එතකොට එතනදී වේ ප්‍රෝටීන් එකෙන් අපි ගන්න බෙනිෆිට් එක. ඒ කියන්නේ අඩු කැලරි ප්‍රමාණය ගෙදරදී හදන කිසිම ඩ්‍රින්ක් එකකින් ගන්න බෑ. ඔයාට ඕනෙම නම් චිකන් බ්‍රෙස්ට් බ්ලෙන්ඩ් කරලා ජූස් එකක් විදියට බිව්වොත් අන්න කැලරි 200 සීමාවේ නවතියි. එහෙම නැත්තම් කැලරි 200 සීමාවේ නවතින්න බෑ. ගොඩක් වෙලාවට ඔයා කටින් එකක නම් ඉන්නේ ඔයා ගෙදරදි හදාගන්න ප්‍රෝටීන් ඩ්‍රින්ක් එක. එහෙමත් නැත්තම් ප්‍රෝටීන් ෂේක් එක සක්සස් නෑ. ඔයා බල්කින් එකක නම් ඉන්නේ අන්න ඉතින් කැලරි වැඩි වුණාට කමක් නැහැනේ. එතකොට පොඩි හරි බෑකප් එකක් තියෙනවා. නමුත් කටින් එකකදී ඒක ගැලපෙන්නේ නැහැ.